ඇයි හර්ෂ හැමදාම මෙහෙම බීලා එන්නේ? ඉතින් මම වෙන මොනවා කරන්නද? ළමයෙක්වත් හදාගන්න බැරි ගෑණින්නේ මම කසාද බඳලා ඉන්නේ. නෑ නංගි. අපේ පුතාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ බැඳපු ගෑණි ගැවුලා. හෙලෝ. වාසන අදවත් කියනවද මාව කසාද බඳින්න කැමතිද කියලා? ඔයා දන්නවනේ දර්ශන මට ළමයි හදන්න බෑ කියලා. අනික හර්ෂ එක්ක ඩිවෝස් වෙන්න හේතුවත් ඒක. මන් නිසා ඔයාගේ ජීවිතේ සතුට නැති කරගන්න එපා. මං සම්පූර්ණ ගෑණියෙක් නෙමෙයි දර්ශන. අනේ වාසන ළමයි හදන එකම නෙමෙයි නේද කසාදයක් කියලා කියන්නේ. මොන විකාරයක්ද මේක? ගෑණියෙක් වුණාම කසාද බඳින්න ඕනේ ළමයි හදන්න ඕනේ කියලා කොහෙද ලියවිලා තියෙන්නේ? පිස්සු කතානේ ඕවා. මට ඕවගෙන් වැඩක් නැහැ. මං ඕවා මෙරි කරන්න කැමතියි. එච්චරයි. බලන්නකෝ මේ පාර ගෙනාපු ගෑන්ට ළමයි නෑනේ අප්පා. නෑ පුතාගේ වැරදක් නෙමෙයි. දැන් ඉන්න ගෑනුට ළමයි නෑ. හැමදේටම වැරදි කාන්තාවන්මද? දරුවන් නොමැතිකම නිසා විවාහ ජීවිතේ අපහාසයට උපහාසයට ලක්වන කාන්තාවන් අපේ රටේ මේ මොහොතේ ඕන තරම් ඉන්නවා. තේරුම් ගන්න. දැන්වත් හනුමිටි අදහස් වලින් අපි ඈත් වෙමු.